ලෙඩක් හැදෙන්න කලින් ඒ ලෙඩෙන් බේරෙන්න මාර්ගයක් තියෙනවා නම් වඩා වැදගත් වෙන්නේ ඒ ලෙඩෙන් බේරෙන්න මාර්ගය. දෙම් රෝගවල පීනස් රෝග, හතිය, ગેස්ට්‍රයිටිස් කියන මේ රෝගී තත්ත්වයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩා විඳපු රෝගීන් සුව කරගෙන ඖෂධීය පානයක් විදිහට හැමදාම පාවිච්චි කරනවා ලොකු කුඩා කාගේ ප්‍රතිශක්තිකරණ වර්ධනය වෙනවා. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හදා ගන්න පුළුවන්. ජීව ශක්තිය ඖෂධයේ තියෙන ප්‍රධානම ගුණය තමයි ඒක. ඉඹුල් ගස්තෙනි පොඩි විද මහත්තයා. මේ තියෙන ජීව ශක්තිය ඔබතුමා හදපු. දැන් නැවත වතාවක් වෛරස් සමයක් එනවා කියලා මාධ්‍ය සමාජය දැනුවත් කරනවා. වෛරස් එකක් කියන්නේ ප්‍රතිශක්තිය ප්‍රශ්නයක්නේ. දැන් මේකෙන් පිළිසරණක් අපිට ගන්න බැයිද? සම්පත් මහත්තයා දැන් අපි දන්නවා මේ ඖෂධය පහුගිය වසංගත සමයේ තමයි මම නිෂ්පාදනය කරේ. ඉතින් එතනදී අද වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ඖෂධය පාවිච්චි කරලා කාලයක් තිස්සේ පීඩා විඳපු රෝගී තත්ත්වයන් සුව කරගෙන තියෙනවා. ඉතින් මෙතන අපි පහුගිය වසංගත සමයේත් අදත් අපි කතා කරන ප්‍රතිශක්තිකරණ එක. ඒතර යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දීර්ඝකාලීනව මේ ඖෂධය පාවිච්චි කරන්න මේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඊට අමතරව සම්පත් මත අපි තව වෛරස් රෝගයකදී වෙන්න පුළුවන් හදිසියේ දැන් අපිට උගුර ආශ්‍රිත නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්නවා උගුරට දෙන්න ගන්නවා. එතකොට උන්න හිම්බිරිසාව පොඩ්ඩක් ඇවිසිලා අපිට තියෙන ශරීරයේ යම් කිසි වෙනසක්. ඒ වගේ වෙලාවට අපි මේකේ දීලා තියෙන බොන්නන ප්‍රමාණය නියමිත මාත්‍ර ඖෂධය පාවිච්චි කරනකොට කෙනෙකුට දැන් අඳුර ගන්න පුළුවන් දැන් කොන්දේ අමාරු තියෙනවා රිදෙනවා වගේම තමයි උගුර රිදෙන්න පටන් ගන්නවා. ඒතර ඒ වෙලාවට නියමිත මාත්‍රාවෙන් මේ ඖෂධය පාවිච්චි කරනවා නම් තමන්ගේ නිවසේදීම සුව කරගන්න පුළුවන් අපිට මූලික මට්ටමේදී. ඉතින් ඒක බොහොම දුර යන්නේ නැතුව තමන්ට ඉවර කරගන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම මේ දේ අපි කියන්නේ කාලයක් තිස්සේ මේ සෙම් රෝගවල. ඒතකොට පීනස් රෝග, මේ හතිය, ગેස්ට්‍රයිටිස් කියන මේ රෝගී තත්ත්වයන් සුව කරගෙන තියෙනවා. රෝගීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩා විඳපු රෝගීන් සුව කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේ ප්‍රතිශක්තිකරණ මට්ටමත් වර්ධනය කරගත්ත බවට ඕන තරම් සාක්ෂි අපිට කියලා තියෙනවා. මොකද අවුරුදු 4-5 තේක වෙනකොට පාවිච්චි කරන පවුල් ඉන්නවා. නැතුවම බැරි පානයක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මුළු මාත් සමාජයටම මේක ලොකු යහපතක් වෙයි මේ ඖෂධය Tamanට නිවසේ තියාගන්න පුළුවන් නම් ප්‍රතිශක්තිකරණ මට්ටම වර්ධනය කරගෙන රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හදා ගන්නවා වගේම අර වගේ රෝගී තත්යකට ගොදුරු වුණොත් Tamanට නිවසේදීම මේ ඖෂධයක් තියාගෙන Tamanට සුව කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඔබ තේ බොනවනේ. තේ කියන්නේ ඖෂධීය පානයක්. සමහර විට ඔබ කුරුඳු කුඩු කරලා ගෙදර ගෙනල්ලා තියාගෙන බොනවා ඇති. ඖෂධීය පානයක්. ඉතින් මේකත් ඖෂධීය පානයක්. පාවිච්චි කරලා බලන්න. නේද? අපිට කියන්න තියෙන්නේ පාවිච්චි කරලා අනිවාර්යයෙන්. ඒ පාවිච්චි කිරීමත් එක්ක තමයි අපි මේ කියන දේ සත්‍ය අසත්‍යතාවය අනිවාර්යයෙන් තමන්ට දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද ලෙඩක් හැදෙන්න කලින් ඒ ලෙඩෙන් බේරෙන්න මාර්ගයක් තියෙනවා නම් වඩා වැදගත් වෙන්නේ ඒ ලෙඩෙන් බේරෙන්න මාර්ගය අනුගමනය කරන එක.